ඇයි පුතා මේ ලංකා සමාජයේ ගෑනු විතරක් ආරූඪ වෙන්නේ? කොයි පිරිමි ආරූඪ වෙන්නේ නැහනේ. මෙතන ඉන්නවා නම් දැන් ගේන්න. මෙතෙන්ට දැන් ගේන්න මම ඔප්පු කරනවා කරන්නේ බොරුවක් කියලා. ආරූඪ වෙන එක්කෙනෙක් හරි ඉන්නවා නම් දැන් ගේන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මෙන්න මූට ආරූඪයක් තියෙනවා. ගේන්න මම ඔප්පු කරන බොරු කරන්න කියලා. ආරූඪ ගෙන්නන මන්තර තියෙනවා කියනෝනේ. ආරූඪ ගෙන්නන්න මන්තර තියෙනවලු. මොනවාද මන්තර? ओम गुरुवरं गुरुपत्रिकालिवरं सुरवरं सुरपत्रिकालिवरं असुरवरं असुरपत्रिकालिवरं देवरं देवपत्र कैलासवरं कैलासर गुरुदारणेवरं यांत्रवरं यांत्रमांत्रवरं श्री विष्णुवरं श्री विष्णु नारायणेवरं මෙහෙම කියනකොට තමයි යකා එන්නේ. දැන් පන්සලටත් එනවා. යක්කු වෙලවන්න. එයාවට පස්සේදී මම කියනවා ස්වාමීන් වහන්සේ මේ ළමයට කවුද වැහිලා කිව්වා. මම කිව්වා ඇරලා බලපන් කියලා. වැහිච්ච එක. නේ අපේ හඳුනන ගෙන්නන්නකො කිව්වා. මං කොහා කොයි එකටත් මට වය මේක මානසික ලෙඩක්නේ. හැපුවතින්වත් කියලා මම පුටුවේ වාඩි වෙලා මම මෙහෙම කොණ්ඩේ රෝල් කරලා අල්ලගෙන ඒකේ මූණ හැරෙව බිත්තිය පැත්තට. කෙල්ල මොනවා හරි දෙයක් වෙලා හපන්න පැන්නොත් මම මේ පැත්තට තල්ලු කරනවා උඹගේ දත් ටික බිත්තිය ගාවම ඉවරයි. දැන් කෙල්ල මන්තරේ කියනකන් දැන් බලාගෙන ඉන්නවා යකා එන්න. මං ඕම් ගුරුන් ගුරුපත්‍රේ කාලිවරන් කියාගෙන කියලා මට මතක් වුණා මේකිට හරි ෂෝක් වැඩක් කරන්න ඕනේ. එහෙම හිතාගෙන මන්තරෙන් භාගයක් කියලා බාතිය සන්තෝෂ්ගේ සින්දුවක් තියෙන්නේ. සිරිසඟ බොදිමලිග වෙද්දි. දැන් ඕම් ගුරුන් ගුරුපත්‍රේ කාලිවරන් සුරවරන් සුරපත්‍රේ කාලිවරන් කියලා කියනකොටම ඒක මම කල්ලබන්ද රන්ද බින්ද උඳ කුඳ සින්ද ළමයි සඳ කල්ලේ මල්ලිග වගෙන්නව සෝයා කොල්ලහල්ල සිතකට කල්ලඹ සදත් තේජසාර තීර ධර්ම සංඝ බුද්ධි රජ භංග කරලම දමි මල්ලිග මේ යකා කකුල් දෙක ගාව ඇවිල්ලා ඊට පස්සේ ද යන්න ඕනිලු ශරීර කූලුවේ යනවා කියලා තීරණය කරගත්තා. මං කල්පනා කරා උඹ ආවේ සිංහල සින්දුවකින්නේ උඹ යවන්නේ හින්දියේ. ඊට පස්සේ කෝ නූලක් ගැට ගහලා ආශිර්වාද කරලා යවන්න යන්නම යනවා කියලා. නූලක් අරගෙන केरे किए की प्यार तुझे प्यार तुम मदे सरसोम तू निहम निके जानिकै है जाम कुतु निहाम किस कहामी नहीं है කියලා ගැටියක් දැම්මා. බිම් මේකි වැටුණා කකුල් දෙක ගාව. යකා ගිහිලා හින්දි සින්දුවට ඒකේ හිතුවා පිරිත් කියලා. ඊට පස්සේ කරා පිටිය ගිහිල්ලා බෙහෙත් අරන් දුන්නා. බෙහෙත් අරන් දුන්නා සනීප වුණා. තව එක්කෙනෙක් ඒක අපේ අක්කා කෙනෙකුත් එනවා. කොහොම නමුත් කිව්වා එයාට ආරූඪයක් තියෙනවා මට ගෙන්නන්න බැරි තරමට ඒක බලවත් කිව්වා. මම කො දැන් මොකද්ද කරන්න ඕනේ? දේවාලයක් තියෙනවා ඒකට යන් කිව්වා. ගියා දේවාලෙට මේ රක්වාන පැත්තේ. හේ ගිහිලා දැන් දේවාලේ ඉන්න එක මොනවද කියනවා යකා එන්නේ තරහ වෙලා වගේ. ඊට පස්සේදී කිව්වා මේක එන්නේ නැති හින්දා ගීතයක් තියෙනවා ගීතය දාමු කියලා. දැන් ගීතයක් කියලා රේඩියෝ එකකින් සින්දුවක් දැම්මා ගීතයක් දැම්මා. ටිකක් වෙලා යනකොට අපෙන් ගියේ එක්කෙනා නටනවා ඇතුලේ. මම කල්පනා කරා යකෝ මේක ඉස්සෙලා නැටුවේ නෑනේ. හැබැයි මට සින්දුව ටිකක් හුරුයි. ඒ දෙමළෙන් කියනවා ආඩියොත්තු පත්තු පාඩමා තේනෝරේ යල්ලි වඩිකමා ඕතුරමා යල්ලි වඩිකමා ඉඳේ මාලයිත්තු කඩමුඩිත්තවා කියලා. මං කල්පනා කරා ඉඳේ මාලයිත්තු කඩමුඩිත්තවා. ඒ කියන්නේ ඈ මාළඟින් පාද තබනවා. මේ කැකිරි පැරණ ටිකිරි සිනාවයි සින්දුව දෙමළෙන් කියනවනේ. ඒක කියනවා කම්මනි මුතාවා. ඒ කියන්නේ කිංගිනි කතාවයි. ඉතින් ඒකට අපිත් නටනවනේ. මහාන වෙලා නෝ හිටියා නම් අපිත් නටනවා. අපේ අර නටන්න මොකක් වුණක් කමක් නැහැනේ. අර තියෙන්නේ ආසයි බයයි බෝට්ටුවේ නමයි යලි නොම එන්නට ගිය ගමනයි කියලා සින්දුවක් තියෙන්නේ. 60 දෙනෙක් මැරිච් එක නිල්වලා ගඟේ 60ක් මැරුණා කියලා කියනවා. ඉතින් ඒකටත් නටනවනේ. මේ මැරිච් එකටත් නටනවනේ. ඉතින් දෙමළෙන් අර හැමකුවා ආඩියොත්තු පත්තු පාඩමා එකට නැටුවක් මොකද්ද වෙන්නේ? ඒ වගේ ජීවිතයේ
මිනිස්සු අහලා පුරුදු දේවල් තියෙනවනේ. අහලා පුරුදු දේවල් තියෙනවා. ඒ අනුව තමයි යාලා ක්‍රියා කරන්නේ. ඕක මානසික ලෙඩක්. ඕකට කියන්නේ ස්කිසෝෆීනියා කියලා. මායා බාන්ත්‍රි, හින්නොන් මාදේ කියලා කියන්නේ ඕකට.